හොඳයි. මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරලා බලමු කොහොමද සිස්ටම් එකට එක්ස්පෙන්ස් එකක් ඇඩ් කරගන්නේ කියන කාරණාව සම්බන්ධ. ඒකට ඔයා යන්න සුපුරු පරිදි අධ්‍යය සෙක්ෂන් එකට අද ගිහිල්ලා ඔයා යන්න එක්ස්පෙන්සස් කියන ඔප්ෂන් එකට එක්ස්පෙන්සස් ගිහිල්ලා ඇඩ් නිව් වලින් ඔයාට එන්ටර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඔයාට ලේසිම ක්‍රමය තමයි ඔයාට මෙතනින් ෆෝමැට් එකක් ඇඩ් කරලා ගියන ගොඩක් ලේසි ඇඩ් කරගන්න. ඒතර උදාහරණයක් විදිහට බිල් කියන සෙක්ෂන් එක යටතේ ඔයාට යන්න පුළුවන්. උදාහරණයක් එක්ස්පෙන්ස් නේම් එක අපි කියමුකෝ ඉලෙක්ට්‍රිසිටි බිල් කියලා. එතන මෙතනින් ඔයාට amount එක දාන්න පුළුවන්. එතකොට දැන් බිල් එකක් කියන එක සැරින් සැර වෙනස් වෙන දෙයක් නෙවෙයි. හැබැයි ඔයා ෆෝමැට් එකක් ඇඩ් කරගෙන තියාගත්තන් පස්සේදී ඔය data සැරින් සැර එන්ටර් කරන්න අවශ්‍ය නැහැ. මෙතනින් ඔයාට ෆෝමැට් එක සිලෙක්ට් කරලම ඔයාට මෙතනින් amount එක ඔයාට අවශ්‍ය වෙලාවට චේන්ජ් කර කර යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාගේ මෙතන සේල්ස් වලින් මේවා අයින් කරලා ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා.